දැන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් දැකපු ප්‍රමාණය ගැන දේශනාව අටුවාවල විස්තර වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැනඉඳක්. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරගත්ත ලෝක සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙනා. එතකොට හිතන්න සූවිසි අසංකයේ නවකෝටි 60 ලක්ෂයක් දෙනා ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට උන්වහන්සේගෙන් බණහල නිවන් දැක්. හැබැයි ඒ අතරින් වැඩිපුරම දෙව්බමුන් තමයි මාර්ගඵල ලැබුයි. ධම්මචක්ක දේශනාව අහලා මනුස්ස ලෝකෙ එක්කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. දෙවියන් අතරින් කෝටි ගණනින් පින් පිරිච්ච අය පාරමී සම්පූර්ණ කරගත් අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉඳන් මාර්ගඵල ලබනවා. ඒ නිසා පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පින් ඇති බොහෝ පිරිස නිවන් අවබෝධ කරගත්